අම්මේ මේ මොනවද අම්මේ මේ? මේ පුතේ මුං ඇට පැල. ඉතින් මේ කියන්නකො මේ කොහොමද මේ හදන්නේ? කොහොමද මේ හදාගෙන කන්නේ? පුතේ එහෙනම් ඉස්සෙල්ලම අපි මුං ඇට ගන්න ඕන. මුං ඇට අරගෙන පුතේ ඒක 30 පැයක් පේන්න තියෙන්න ඕන. දැන් මේ තියලා තියෙන්නේ පෙඟෙන්න මේ විදිහට තමයි දාන්නේ නේ. දාලා ඊට පස්සේ පුතේ මේක මේ වගේ වට්ටියකට දාලා මේ හැමදාම උදේට හැන්දෑවට වතුර ඉහිය තියෙන. එතකොට මේ වගේ පැල හැදෙනවා. අපිට පුතේ මේක වර්ණ දෙකකින් ගන්න පුළුවන්. දැන් මේ දවස් කීයක එකක්ද මේ තියෙන්නේ? මේ තියෙන දවස් 4ක එකක්. දවස් 4ක එකක්. මේක වර්ණ දෙකකින් ගන්න පුළුවන්. කහ පාටෙන් ගන්න ඕන නම් පුතේ අපි කළු රෙද්දකින් වහන්න ඕන. උඩින්. අපිට කොළ පාට සාමාන්‍ය පාට ගන්න ඕන නම් සාමාන්‍යයෙන් නිකන් තියෙන්න ඕන. එතකොට ඉබේ හැදෙනවා. පුතේ මේක හරි පෝෂණයෙන් යුක්ත හොඳ ප්‍රෝටීන් බහුල හොඳම ආහාරයක්. හරි මොනවද මේකෙන් උයන කෑම? අම්මා පුතේ මේකෙන් හදන්න පුළුවන් සෑහෙන જાති. එළවලුවක් වශයෙන් හදන්න පුළුවන්. ඊගාට පුතේ ඕනනම් සලාදයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම ඕනම දෙයකට මිශ්‍ර කරලා ඕන එකක් හදන්න පුළුවන්. හරි. දැන් අපි සරල රෙසිපියක් කියමුද මේ අපි බලන කට්ටියට මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකෙන් මේ පැලමුන් වලින් සලාදයක්. හරි. එතකොට පුතේ අපි ගලේ දානවා වේලිච්ච මිදිස් කරල් කීපයක් දාලා ලුණු ඒට සෑහෙන පමණ දාලා ගම් මිදිස් පොඩ්ඩකුත් දාලා ඊට පස්සේ පුතේ උඹලකට චුට්ටකුත් දාලා අරක හොඳට අඹරනවා. අඹරලා ඉවරලා පුතේ රතු ලුණු දානවා. රතු ලුණු ලියලා තලලා දානවා. මිරිස් කරල් දෙකක්කුත් දානවා. Taman කන සැර ප්‍රමාණය අනුව තමයි පුතේ මිරිස් දාන්න ඕන. දාලි ඉවරලා මේ කොළ ටික මේ උඩින් තියෙන ටික කපලා අරගෙන අතින් කඩලා පුතේ මේකට මිශ්‍ර කරලා දෙහි දාලා ගන්න. හොඳ අංග සම්පූර්ණ ප්‍රෝටීන් බහුල හොඳ ලුණු මිරිස. පැලමුන් ලුණු මිරිස. පුතේ මේක අමුවෙනුත් කන්න පුළුවන්. හරිම කිරි රසයි පුතේ හරිම රසයි.